අප්‍රේල් මාසයේ අපනන ආදායම ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලයකින් දත්වලට අනුව ඉතාමත්ම කැපී පෙනෙන වර්ධනයක් තියෙනවා. ඉතිහාසයේ මුල් ලතාවට අපි අප්‍රේල් මාසය තුල පමණක් අපනන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1380ක ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මෙය අපි ගිය වසරත් එක්ක ගත්තොත් 106කට ආසන්න වර්ධනයක්. එතකොට අපනන ආදායමේ ලංකාවේ ඉතිහාසයත් එක්ක බලනකොට මේ තමයි වැඩිම අපනන ආදායමක් අප්‍රේල් මාසය තුල ලබාගත්තු. ඒ විශේෂයෙන්ම මේ වෙනකොට මැදපෙරදිග කලාප ඇතුළත යුදමය තත්ත්වයක් එක්ක හානිකුත් අභියෝගයත් එක්ක බැලුවොත් ඉතාමත්ම කැපී පෙනෙන වර්ධනයක් සඳහන් කරන්න පුළුවන්. එහිදී විශේෂයෙන් වෙළඳ භාණ්ඩ අපනන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1063ක ප්‍රමාණයකුත් එය වර්ධනයක් වශයෙන් ගත්තොත් අපි දකිනවා 9.8ක වර්ධනයකුත් ඒ වගේම සේවාංශ අපනන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 317කුත් එක්ක තමයි මේ මුල් ලතාවට අපි අපනන ආදායම 1380ක ප්‍රමාණ 84ක ප්‍රමාණයක් ලං වෙලා තියෙනවා. එහිදී විශේෂයෙන්ම පසුගිය මාස 4 ගත්තොත් ජනවාරි ඉඳන් අපි අප්‍රේල් මාසෙ දක්වා ගත්තොත් මේ මුල් මාස 4ට ලංකාවේ අපනන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5784ක ප්‍රමාණයක් වාර්තා වෙනවා. එයත් ලංකාවේ අපනන ආදායම මුල්වරට තමයි මාස 4ක් තුල අපනන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5700 සීමාව පන්නන්නේ. එහිදී විශේෂයෙන්ම වෙළඳ භාණ්ඩ අපනන ආදායම ගත්තත් ඒ ඇමරිකානු ඩොලර් මිලියන 4524ක ප්‍රමාණයකුත් ඊට අමතරව සේවාංශ අපනන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1259කුත් ඇතුළුව සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5884ක ප්‍රමාණයක් මුල් ලතාවට ළඟා වෙලා තියෙන්නේ. එහිදී විශේෂයෙන්ම අපි රටවල් වශයෙන් ගත්තොත් අපි දකිනවා ලංකාවේ අපනන ආදායම අපි විවිධාංගීකරණය කරන වෙළඳපොළ අපි හොයාගෙන යනවා. එහිදී විශේෂයෙන්ම රටවල් වශයෙන් ගත්තොත් අපි දකිනවා විශේෂයෙන්ම රටවල් කීපයක මුල් මාස 4ේදී අපනන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් පේනවා. ඒ අපි සංසන්දනය කරන්න ගිය වසරත් එක්ක බලනකොට කැපී පෙනෙන වර්ධනයක් මේ මුල් මාස 4 තුලදී දකින්න පුළුවන්. ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව, ජපානය, හොංකොං ප්‍රංශය වගේ රටවල කැපී පෙනෙන වර්ධනයක් අපි ගිය වසරට සාපේක්ෂව දකින්න පුළුවන්. තාමත් අපි ගෙමින් පවතින අපේ මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වයත් එක්ක ඒදී මැදපෙරදිග කලාපවල යම්කිසි අඩුවක් 133ක විතර අඩුවක් අපිට කැපී පෙනෙනවා මුල් මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ තුල. ඉතින් අපි කියන්න කැමති විශේෂයෙන්ම මේ අපනන ආදායමේ මුල් ලතාවට අප්‍රේල් මාසයේ තුල පමණක් අපනන වර්ධනයකුත් ඒ වාගේ මුල් ලතාවට ලංකාවේ අපනන ආදායම මාස 4ක් තුල මුල් ලතාවට ඉතිහාසයේ වැඩිම ඉලක්කයක් ළඟා වීම මෙහිදී කියන්න කැමති. විශේෂයෙන්ම අපගේ අපනයනකරුවන් ජාත්‍යන්තර වෙළඳපොළ තුලදී ඔවුන් ලබා ගන්නා වූ කැපවීමත් ඒ වගේම රජයේ විදියට ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලයේ විදියට අපගේ මේ සම්බන්ධ වීම විශේෂයෙන්ම ගත්තොත් අපි විශේෂයෙන්ම අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම හා ඒ වගේම අපනයන භාණ්ඩ විවිධාංගීකරණය කිරීමත් ඒ වගේම මේ ගෝලීය අර්බුදයට රජයක් විදියට අපි සම්බන්ධ වෙන්නා වූ ක්‍රියාමාර්ගත් ඇතුළුව මෙහිදී දායකත්වය අපිට දක්වන්න පුළුවන්.